කවුද කින්ද මොන්ද කියලා අඳුරන්නේවත් නැති කෙනෙකුට අද කෑම එකක් දෙන්න යන්නේ ෆ්‍රී කෑම එකක්. ඉතින් මේක දෙන්න හිතුවේ යා කෝල් කරා ඕඩර් එකක් දාන්න යාට ඕනේ කියලා පාන් පිටි වලින් බැදපු පිට්ටු එක කන්න. අපි කිව්වා ඒව හදන්නේ නැහැ කියලා. බට් ඒත් එක්ක මෙයා කිව්වා මම ප්‍රෙග්නන්ට් අක්කී කියලා හරිම කියුට් විදිහට කතා කරේත්. අපේ ගෙදරට විනාඩි 20ක් විතර යනවා කියලා ඒ ගෙවල් ගාවෙන් ඉඳලා එන්න. ඉතින් ළඟත් හින්දා මං කිව්වා ඕකේ එහෙම වුණොත් මම වාට ෆ්‍රී හදලා දෙන්නම්. බබෙක් හම්බෙන්නේ ඉන්න එක්කෙනෙක්. මොකද මමත් බබා හම්බෙන්නේ ඉන්න වෙලාවේ සිංහල කෑම එකක් කන්න හරිය ආසාවෙන් තිබ්බා. අර ඔයාලා හදන අල තෙල් දාලා ඒ වගේ තියෙන්නේ. ඒ වගේ කන්න. ඒකට මට හරියට කෑම එකක් හම්බුනේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ මුස්ලිම් කෑම කන්න ආසී හිතුන හින්දා මෙයාට මං ෆ්‍රී හදලා දෙන්නම් කියලා තමයි මේ කෑම එක මම ලෑස්ති කරේ. මේක ඉරිද හදිස්සිය ලෑස්ති කරේ. එච්චර ලොකුවට මේව කරගත්තේ නැහැ. පිට්ටු හදලා ඒත් එක්කම කිරි හොදි එකක් හැදලා ටිකක් ඇඹුල් හැම දාලා බබාලා හම්බෙන්න ඉන්නත් ආසයින් ටිකක් ඇඹුල් විදිහට කන්න. ඊට පස්සේ චිකන් අල දාලා උහලා ඒත් එක්කම මම කංජි එකක් හැදුවා රෝලන් කංජි එකක් කජු හැම දාලා. ඉතින් මේ තමයි මෙනු එක. ඒත් එක්කම අපේ සම්බල් අයිටම් එක තිබ්බ හැම එකත් එක්කම අපි සම්බල් කන්න පුළුවන් නේ. ඉතින් සම්බලුත් වැක් කරලා ගොඩාක් අය කමෙන්ට් කරනවා මෙහෙම ප්‍රෙග්නන්ට් මට ප්‍රෙග්නන්ට් කියලා උනාට ඉතින් ගිහින් දෙන්න අමාරුයි. මොකද ළඟ හින තමයි මෙයාට අපි කෑම එක අදලා දුන්නේ. ඉතින් මේක දුන්නට ගොඩක් හොඳ ෆීඩ්බැක් එකකුත් අපිට දීලා තිබ්බා. ඔයාලටත් මේ සම්බල් පිකල්ස් ඕන නම් අපරව කන්ටැක්ට් කරගන්න.